ඕනේ ආදී ඉතින් අපි ගලකට නගින්න තමයි හදන්නේ. මේ ඉන්නවනේ දැක්කනේ ඉන්න කට්ටිය. අපි දැන් යන් ගල උඩට බලන්න. අපි subscribe කරගෙන යන්න. මොකද දැන් subscribe ලා අඩු වෙලා තියෙන අපිට. පොඩ්ඩක් subscribe කරගෙන යන්න. නැත්නම් තරහයි ඔයාලත් එක්ක. ටිකක් ගල උඩට නැග්ගා. ඔයාලට එන ඇති ඔන්න තියෙනවා. මාරි ඉරව්වක් තියෙන යාළුවෝ නෙමෙයි. ඉරව්ව වැඩි. මෙන්න තියෙනවා ගල. තව තියෙනවා උඩට. අපි දැන් යන්නේ. ගල මුදුනටම දැන් නැග්ගේ නෑ. ටිකක් තියෙනවා ඔන්න ගෙවලුත් පේනවා අපිට. අපි දැන් හොයාලට මේ ටික view එක පෙන්නන්නම් ඉන්න. ඔයාලට යන්න හදන්නේ. අපි දැන් යන් එතෙන්ට. පයින් එපා. හෙන ප්‍රපාතයක් තියෙන වැටේ ඊය වෙන්නොත් එහෙම කෑලි අහුලන්නේ ඉන්නේ සවලෙන් තමයි. සවලෙන් නෙවෙයි බුල්ඩෝසර් තමයි. පැන යන්නේ නැතුව වඳුර වගේ පොඩ්ඩක් යමන්කෝ. මේ ගනේ පයින්නවනේ පොළ දිස්සනවා. ඔව් මේ හලන්නකෝ තියෙන ප්‍රපාතේ. මේ හලන්න. ඒ අපි අතුරු පාරෙන් යන්නේ යාළුවනේ. අපි යන්නේ අන්න අරුන් හැලි වඳුර වගේ ගිහිල්ලා. අපි යන්නේ අන්න දැක්කද? හැලි තව පාරෙන් යන්නේ නැතුව අපි යන්නේ පුරුදු පාරෙන්. අපි දැන් පුරුදු පාරෙන් ඔයාලත් එනවනම් එන්න. මේ තමයි මේ කොහෙද මං කියන්නම්. මේ තමයි වලගම්පුර කියන ප්‍රදේශය. ඔයාලට ඕනනම් එන්න. අපි මේක පෙන්නන්නම්. එහි තියෙනවා තට්ටගල කියලා තැනක්. ඒක මාල් ලස්සනයි. දියැලක් එහෙම තියෙනවා. ඔයාලට ඒක subscribe කරන්න අමතක වුන්නේ නෑනේ නේ. තියන්නේ. එහෙම තියලා තියන්න. හොඳේ. නැත්තම් අපි තරහයි. ඔන්න බලන්න යාළුවනේ පල්ලෙහා බලන්න. මෙහාට එන්න. තට්ටගල දියැල්ල තියෙනවා. එතෙන්ටත් ඔයාලා එන්න. ඔය මේ ගල දිගටම තට්ටගලට යන්න පුළුවන් යාළුවනේ. හරි අපි එහෙනම් යන් දැන් අර ගොල්ලෝ ගියා ඉක්මනින් මාත් යන්න ඕනේ දැන් උඩට. බලට ආවා. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. අපි හවස් වෙලා ආපු හින්දා අවුව නැහැ. මහ දවල්ට මාර අවුවයි. අපි එක දවසක් ආවා වීඩියෝ එකක් කරන්න මාරම අවුවයි. නගින්නවත් බෑ. මාරම ආර විදියට ගල රත් වෙලා තියෙන්නේ. මෙතනින් පල්ලෙහාට පෙන්නන්නම් ඔයාලට. ඉන්න. යාළුවනේ මෙතනින් පල්ලෙහාට එන්න. මෙතනින් සල්ල වරන්න පුළුවන්. ඔන්න යාළුවනේ ලංකාව පොඩ්ඩක් පෙන්නන්න. ඔන්න පොල් පැලේම හිටවල තියෙනවා. කාගෙත් දන්නේ වත්ත. මෙන්න යාළුවනේ අපි දැන් යන් ඉස්සරහට. මෙන්න එක්කෙනෙක් ඉන්නවා දුරේක්ෂයක් තියාගෙන. ඒ මම මෙතන යන්න අමාරු විදිහක. වැටෙන්නත් ඉඩ තියෙනවා. හරි. ඔව් යාළුවනේ. අන්න යාළුවනේ මාරම ලස්සන view එකක් තියෙන්නේ. ලං කරලා පෙන්නන්න. මෙහෙට අලිත් වෙනවා. ඔව් යාළුවනේ අලිත් වෙනවා. අන්න යාළුවනේ එක්කෙනෙක් කැමරාවට පේන කියලා ඉන්නවා. අපවුන් ඉතින් එක්කෙනෙක්වත් එය කරගන්න බෑ. අන්න යාළුවනේ view එක පෙන්නනවා ඔයාලට. මාරම ලස්සන view එකක් තියෙන්නේ. මේක ඉතින් විඳ දරා ගන්න ඕන. මෙතෙන්ට මම ඇවිල්ලා එදා පෙනුන චෛත්‍යය පෙනුන්නේ නෑ නේ. ඔන්න යාළුවනේ අන්න අතන ටික එන්න. ලං කළාම බලුවාම යාළුවනේ ඔන්න හදා පේන්නේ. කැමරාව ඉතින් ක්වොලිටි කැමරාවක් නෙවෙයි. ඒකින්ද වැඩිය පේන්නේ නෑ. ඔන්න යාළුවනේ ඔහොම තමයි තියෙන්නේ. ඔයාලට පොඩි වඩක් පෙන්නන්න ආවේ. මෙන්න යාළුවනේ මේ සෙල්ලිපිද නැත්තම් ස්වභාවික වෙච්ච ඒවත් දන්නේ. අපි දන්නේ. දන්නා නම් කමෙන්ට් එකක් එහෙම දාලා තියන්න. අපි අකුරු වගේක් තියෙන්න මෙතන. ඔව් මේ ඒක නියන් ඉන්නකෝ ඔයාලට අපි මම ලං කරලා පෙන්නන්න. මෙහෙම කරදි පේන්නේ නෑනේ ඔයාලට. මේ තියෙනවා මම අර කිව් එක. ඔන්න යාළුවනේ බලන්න. මෙන්න යාළුවනේ මෙන්න මෙතන ගල් ගුහාවකුත් තියෙනවා. ලං කරලා පොඩ්ඩක් පෙන්නන්න. ඔන්න යාළුවනේ මේක සබ්ස්ක්‍රයිබ් කරොත් අපිට ගන්න පුළුවන් ඩ්‍රෝන් කැමරා. ඔව් එතකොට ඔයාලට මේ view එක පෙන්වන්න පුළුවන් හොඳටම. view එකම පෙන්නනවා. මුහුදත් එක්ක. ඔව්. අන්න යාළුවනේ මෙන්න මේ හරිය තියෙනවා. අන්න යාළුවනේ ගල් එකට නිකන් ගල හිල් කරලා තියෙන්නේ. මූට්ටු කල්ලා වගේ තියෙන්නේ නේ. හිල් කරලා තියෙන්නේ. ඔව් මේක ගල් උගුලක්ද දන්නේ නැහැ බා.
මැරෙන්න තමයි වෙන්නේ. මේ එකක් කරේ මේ වුණොත් එහෙම නම් අතුරට කඩා යනවා බිම. ඔව්. මේ උඩින් උඩින් එන්නේ මාකට. ලේසියක්ම තියෙනවා. ගල එකක් හරි බිමට වැටුනොත් අපිට මෙන්න යාළුවනේ මෙතනින් ඔයාලට පෙන්වන්න පුළුවන් හොඳට. අන්න යාළුවනේ ඇතුළට හරියටම පේන්නේ නැහැ. ටිකක් බොඳ වෙනවා ගණන් ගන්න එපා. අන්න යාළුවනේ. මෙන්න ගල් ටිකක් හිර කරලා තියෙන්නේ. අර මේ ගලෙන් තමයි ඔක්කොම තියෙන්නේ. මෙන්න. ඔව්. කලින් තමයි ඔක්කොම තියෙන්නේ. අයියා කැලේ උඩ කමන්නේ නැද්ද? මෙන්න යාළුවනේ බලන්න. මේ මෙයා දේව පූජාවක් කරනවා මෙතන උඩ පිස්සු. මෙන්න මේ උඩ විරුවේ කොන්න. ඔන්න යාළුවනේ. යන්න හදන්නේ අම්මා. මෙන්න එක්කෙනෙක් ලිස්සලා ගියා. අපෝ අර යන්න මාරු යාළුවනේ යකි කොළ. අපෝ. එහෙම. මෙන්න ටිකක් අමාරු යාළුවනේ. මෙන්න එහෙම බලන්න. මෙන්න මෙතනින් අපි දැන් යන්න හදන්නේ. මෙන්න කෙනෙක් කොන්ද කඩාගත්තා වගේ. කෙනෙක් කොන්ද කඩාගත්තා. මම මේ ඉරාව දෙවි පිහිටේ. මෙන්න යාළුවනේ ඔයාලට පොඩ්ඩක් මේ ටික පෙන්නන්න පොඩ්ඩක් ලං කරලා ඉන්න. අපි යන් ඉස්සරහට. යාළුවනේ මෙතනින් නම් යන්න බෑ ගන්න. දැන් ඔයාලට පෙන්නන්න ගුහාව. මෙන්න යාළුවනේ ගුහාව. මෙන්න ආයෙක පොඩ්ඩක් ලං වුණා වැඩි වුණා. අන්න යාළුවනේ ගුහාව. හරි. වෙන දවසක වෙන්නනම් ගුහාව ඇතුළට ගිහිල්ලා. ඔව් ඔයා අපිව සබ්ස්ක්‍රයිබ්ලා වැඩි ඕනේ 100ට නෑ 200ට වගේ අරන් ගියා නම් මම ඉතින් අලුතෙන් පටන් ගත්තේ ඒකින්ද සබ්ස්ක්‍රයිබ්ලා 200ට අරන් ගියොත් මම ඔයාලට අනිවාර්යයෙන්ම ගුහාව ඇතුලේ තියෙන දේවල් පෙන්නනවා. තාම ඉතින් ඔයාලට ඒව පෙන්නන්න බෑනේ. මොකද ඔයාලා 200 සම්පූර්ණ කරලා නෑනේ. ඒකින්ද දැන් අපි මෙතන යන්න. ඔව් අපි මේක ඇතුලට ගිහිල්ලා පෙන්නනවා. ඔතනින් මෙන්න දින අන්න දින ගල් ගුහාව මෙන්න මෙයාලා බහින ගමන් ඉන්නේ. අපි දැන් යන්නේ නේද? මේ වීඩියෝ එක දැන් අපි අවසන් කරන්න යන්නේ. ඔයාලා මේක සබ්ස්ක්‍රයිබ් 200 කරොත් එහෙම මෙන්න මේකට ගිහිල්ලා වෙනවා. හරිද? හරි. එහෙනම් අපි මේ වීඩියෝ එක අවසන් කරනවා. Goodbye. අනේ අපි